අයි බං යාළුවනේ ඔන්න ඔයාලට කියන්න යන්නේ අලුත් දෙයක් නෙවෙයි සාමාන්‍ය දෙයක්. අදමල පත්‍රයක් ගන්න යනකොට මොනවද අරන් යන්න ඕනේ ලිපි ලේඛන කියලා. ඒක පළවෙනියට ගන්න ඕනේ දුන් වර්තාව. ඊට පස්සේ ඉන්ෂුරන්ස් කාඩ් එක අරන් යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ වාහනේ වල තියෙන කාණ්ඩ වලට අනුව යෝග්‍යතා සාතික අරන් යන්නත් ඕනේ. ඔයාලට ඒ වාහනේ අනුව ඒක අරන් යන්න ඕනේ. එතකොට පොත ඔරිජිනල් පොත තියෙනවා නම් පොත අරන් යන්න ඕනේ. එහෙම නැත්නම් ෆිනෑන්ස් එක පොත තියෙනවා නම් ෆිනෑන්ස් එකෙන් පොතේ කොපියක් සාතික කරලා අරන් යන්න ඕනේ ආදායම් බලපත්‍රය ගන්න යනකොට. ඒකම ආදායම් බලපත්‍රය ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඔන්ලයින් ගන්න පුළුවන්. ඔන්ලයින් ගන්නවා නම් ඒ හා සමානව. හැබැයි ඔන්ලයින් ගන්නවා නම් මේ ෆෝන් එකකින් උනත් Tamanට කරගන්න පුළුවන්. නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආදායම් බලපත්‍රයක් ගන්න යනවා නම් අර මම කිව්වා ලිපි ලේඛන ටික අනිවාර්යයෙන්ම අරන් යන්න ඕනේ. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ආදායම් බලපත්‍රය ගන්න ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවශ්‍ය ඩොකියුමන්ට් ටික අරන් ගියාම ඔයාට සීමිත වේලාවකින් අරන් ආදායම් බලපත්‍රය ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට මේ කියන්න හිතුවේ නොදන්න කට්ටියටයි. මොකද දන්න කට්ටියට නෙමෙයි ගොඩක් කට්ටිය දන්නවා. නොදන්න කට්ටිය දැනගන්න තමයි මේ වීඩියෝ එක කරේ.